මීරිගම අපේ ගෙදරදී සමන්ත විද්‍යාරත්න සම්බන්ධයෙන් කතාවක් කිව්වා. ඒ තමයි මිනිහා තමන්ගේ ඉඩමින් අක්කරේකමාරක් විතර වලා කරලා අක්කරය දුබල වගා කරලා මට මතකත් නැහැ. ගම්බිරි සාදායම ලක්ෂ 21ක් ගත්තා කියලා. මං ගුවා ඒක බොරු. වැවිලි කර්මාන්ත ඇමතිට පුළුවන් නම් අක්කරයක් විතර වගා කරලා ගම්බිරිස් වලින් ලක්ෂ 20ක් ගන්න. ඉතින් ඒ මිනිහට පුළුවන් වෙන්නේ නැහැ රටේ අනිත් මිනිස්සුන්ට උගන්වන්න මේක ගන්න විදිය ෂෝක්නේ. මං ආයෙත් කියනවා ඒ බොරු. හැබැයි ඒ සල්ලි මිනිහට හොයාගන්න බැරි තැනකින් ආපුවා. එහෙම නැත්නම් හොරකම් කරපුවා. මේක කිව්වා කියලා සමන්ත විද්‍යාරත්න මට එවලා තියෙනවා එන්තර වාසියක්. ගෙදරට ආවා. මිනිහා ඉල්ලනවා මිනිහාගේ කීර්ති නාමයට හානි වුණා කියලා කෝටි 1000ක් මගෙන් වන්දි. තමන්ගේ අම්මට ගේ හදලා දෙන්න බැරුව අවුරුදු 50ක් විතර ඉඳපු සමන්තට කවදාවත් තමන්ගේ අම්මට ගේ හදලා දෙන්න තරමට උගත් ධෛර්යයක් නොතිබිච්ච සමන්තට අවුරුදු දෙකකදී කෝටි 1000ක් වටින කීර්තියක් ලැබිලා කොහොම හොරකමක් කරලා ඇති. අවුරුදු 50 ගානක් යනකම් අපේ සපේ නැතුව ඉන්නු මිනිස්සු අවුරුදු දෙකකින් කෝටි 1000ක මුදලක් ලබා ගන්න මට්ටමේ කීර්තියක් තරම් කොහොම හොරු වෙන්නේ? Oh my god! Wow! මේ වත්කම් බැරකම් ගැන පහුගිය දවස්වල ටිකක් වැඩිපුර කතා වෙනවානේ. මේ මංගාව තියෙනවා ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශය. එතන තියෙනවා වැටුප් මාහට හිමි. 31,84,300ක් මම හිතන්නේ ඒක පාර්ලිමේන්තු වැටුප වෙනවා අවුරුද්දට. එදාට ගිනුමේ තිබුණු මුදල. ඔව්. ඒක හැදෙන්නේ එහෙමනේ එතකොට මම හරිනේ. ඊළඟට ඉඩමේ වගාවෙන් ලැබෙන ආදායම තියෙනවා 21,50,000ක්. මොකද මෙතුමායි වගාව? අපේ තියෙන ගම්මිරිස් වගාවක්. එතකොට මේ ගම්මිරිස් අක්කරයකට වඩා තියෙනවා. අක්කරයකමාරක් විතර ඇති. ඒ ගම්මිරිස් වගාව අම්මා අක්කා අපි ඉතින් මම නම් ඇත්තට මට ගොඩක් දේවල් කරන්න විදියක් නැහැ. ඒ ගම්මිරිස් වගාව ඉතින් අපි වාර්ෂිකව අලෙවි කරනවානේ එන අස්සන්න. එතකොට ඒ ඉඩම ඔබේ පාරම්පරික ඉඩමක්ද? ඒක ඔව් දැන් තාත්තලා මිලදී ගත්ත ඉඩම ඔච්චරයි ඉවර තියෙන්නේ. ඒ ඉඩමත් තාම හවුල් ඉඩමක් ඈ. ඔක දාලා ඇති බලන්න. නොබෙදු පවුලට හිමියව. පවුලට හිමි ඉඩම. ඔක දැන් මටයි අක්කටයි නංගිලා දෙන්නටයි හිමි දැන් අම්මා ජීවිතුන් අතර ඉන්නවා. එතකොට තාම නොබෙදු හින්දා ඔය ආදායම තාම එකට දාලා තියෙනවා. මගේ කොටස නෙවෙයි ඔය තියෙන්නේ. සම්පූර්ණ ඉඩමෙන් ලබන ආදායම. ඉතින් පවුල අතර බෙදෙන්න ඕනේ. ඕකෙන් නම් ඇත්තටම කරේ අපේ මහගෙදර හදපු එක. සමන්ත විද්‍යාරත්නට කියනවා රස්සාවක් කරපම් මිනියෝ ජීවත් වෙන්න ඕන නම් හොරකමයි වංචාවයි කොමිස් එකයි ඊට අමතරව වන්දි වලින් ජීවත් වෙන එක නවත්තලා රස්සාවක් කරපම් තමන්ගේ දෑති මහන්සියේ මොලේ වේසලා අනිත් මිනිසුන්ගේ සල්ලි හොරා ගන්න කලින් කියලා. අටෝයි තිබුණ එකම තමයි දැනටත් තියෙන්නේ. ඔය විපක්ෂයේ ඉන්න කාලේ තිබුණෙත් ඔච්චරයි දැන් තියෙනෙත් එච්චරයි. අපි මේක එකක් රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටට පොහොසත්කමක් මේ රටේ ජනතාවට ලස්සන ජීවිතයක් රැස් කරන එක තමයි දැන් තේමාව වෙලා තියෙන්නේ. ඒකට ආපු මිනිස්සු අපේ දේශපාලන ඉතිහාසය ඔබ දන්නවා. අපි හොඳට දන්න දේවල් ඔබත් යම් දන්නවා. මිනිස්සු ජීවිත කැප කරලා තියෙනවා. දැන් ඔබට උනත් මට උනත් අපේ ජීවිතේ තියෙන වටිනාම වස්තුව මොකක්ද කියලා ඇහුවොත් ජීවිතේනේ. ඒකත් දෙන්න පුළුවන්. ඉතින් අනුර කුමාර සානායක දැන් ජනාධිපති ගෙවුණු අවුරුදු 20 මේ රටේ මිනිස්සු කරපු බොරු අපහාස වලට අනුරට එව්වනම් එන්තර වාසී එදා විජේ කුමාර තුංගට ආපු ලව් ලෙටර් වලට වැඩි අනුරට එනවා එනං එන්තර වාසී